අයිබෝවන් ඔබ සියලු දෙනා ඉතාමත් ආදරයෙන් පිළිගන්නා හෙළවෙද කමේ මහගෙදරට. අද ඔබ එකතු වෙලා ඉන්නේ ඔබට දැනුම ලබා දෙන වැඩසටහනක් එක්ක. ඉතින් මේ වැඩසටහන තුළින් අපි බලාපොරොත්තු වෙනවා ඉදිරියේදී ඔබට ඔබ පීඩා විඳින්නා වූ ලෙඩ රෝගයන් මොනවද? ඒ සඳහා ඔබට ලබාගත හැකි ආයුර්වේදික ප්‍රතිකාර මොනවාද? සහ මෙම ලෙඩ රෝග තත්ත්වයන්හි මානසික පැතිකඩ ගැන දිගින් දිගටම ඔබට තොරතුරු ගෙන එන්න. ඉතින් මේ සඳහා අපිත් එක්ක අද එකතු වෙලා ඉන්නවා දේශීය වෛද්‍ය ක්‍රම සුරකීමේ සමස්ත ලංකා නායකයා වන කෘතහස්ත කීර්තිමත් වෛද්‍යවරයෙක් වන දේශීය ආයුර්වේදී වෛද්‍ය ටී.බී. රත්නායක. ආයුර්වේද වෛද්‍යතුමානි. ආයුර්වේද. ඉතින් අද වෛද්‍යතුමාත් එක්ක අපි ඔබ සමග බෙදා හදා ගන්න යන්නේ සුලභව ඔබ පීඩා විඳින්නා වූ රෝගයක් ගැන. මොනවද ඒ තමයි ඔබත් මමත් දන්න ආතරයිටිස්. අපි වෛද්‍යතුමාගෙන් අහලා දැනගමු මොනවද මේ ආතරයිටිස් කියලා කියන්නේ? ඇයි ඔබ තාම ආතරයිටිස් වලින් පීඩා විඳින්නේ? මොනවද අපිට කරන්න පුළුවන් ප්‍රතිකාර කියන එක. ඉතින් වෛද්‍යතුමනි ප්‍රථමයෙන්ම මම ඔබගෙන් දැනගන්න මොනවද මේ ආතරයිටිස් කියන්නේ? බොහොම ස්තුතියි ආයුබෝවන් සියලු දෙනාට. මම අහපු ප්‍රශ්නයට උත්තර දීමට ප්‍රථම මේ වැඩසටහන මාත් එක්ක සහසම්බන්ධ වී සිටින මනෝවිද්‍යාඥ තුමිය ගැන මතක් කළ යුතුයි. පෙරදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂ වේදී උපාධි ධාරිණියක් වන මනෝවිද්‍යාඥ හිමාසා සම්දීපනී මෙලවියයි අපිත් එක්ක එකතුයි. ඊළඟට ආපු ප්‍රශ්නෙට උත්තරයක් දෙනකොට මේ ආතරයිටිස් කියන එක කෙටියෙන්ම කිව්වොත් ශරීරයේ හන්දි වල වේදනාව ඇති වෙනවා. මේක හඳුන්වන්නේ මේ වේදනාව ඇති වුණ රෝගියා විසින් මට තැන් වල හන්දි වල කැක්කුම් ඇඟිලි දිවෙනවා. දිලි දිවෙනවා. දානිස් විදෙනවා. පොන්ද විදෙනවා. මෙන්න මේ වගේ කතා වගේ කන්දක් නගින්න බෑ. කඩ පෙරක් බලින්න බෑ. නිින්දේ යන්නේ නැහැ. ඔය වගේ දේවල් කතා වෙන රෝගයක් තමයි මේ ආතරයිටිස් කියලා හඳුන්වන්නේ. ඔව් ડોක්ටර්. එතකොට ඔබ දන්නවා දැන් ආතරයිටිස් කියන්නේ මොනවද කියලා. කොහොමද ඉතින් මේ ආතරයිටිස් අපි හඳුනගන්නේ? ඒ ගැන අපි වෛද්‍යතුමාගෙන් අහලා බලමු. වෛද්‍යතුමනි ආතරයිටිස් ගැන පොඩක් පුද්ගලයන් දන්න සමහර අය දන්නේ නැහැ. අපි කොහොමද අපිට ආතරයිටිස් තියෙනවා කියලා දැනගන්නේ? මොන වගේ රෝග ලක්ෂණද මේ ආතරයිටිස් තුලින් පිළිබිඹු වෙන්නේ? යම් කෙනෙකුට මම ඉස්සරවල මතක් කළ ආකාරයේ ලක්ෂණ තියෙනවා සහ ඒ අයට වයසක් මේකට බලපාන්නේ නැහැ. ඒ අයට සමහර හැදෙන්න ඉස්සර තියෙන්න පුළුවන් මල බද්ද. ඒ වගේම මේ වැසිකිලි යාම වැඩිපුර යන අවස්ථා ගන්න වැඩි වෙනවා. කෑම කෑවේ ගමන් වැසිකිලි යන්න හිතෙන්න පුළුවන්. ඒ වගේම බඩේ යම් අපහසුකම් බඩ පිරුණා වගේ සුම ගන්න බෑ වගේ තත්ත්වයන් ඇති වෙනවා. මේක කාලයක් තිස්සේ ඔය වගේ තත්ත්වයන් ඇති වුණා.
ඒක ඔය අන්දිර ඕක වලට බලපාන. ඒ වගේම සමහර කෙනෙකුට ඔය අතංගිලි හන්දි වල පොඩක් නමන්න අමාරුයි. ඇඟිලි පණිනවා වගේ හන්දි කියන්න පුළුවන්. ඒ වගේම සමහරෙකුට ඉදිමුන් ඇති වෙන්න පුළුවන්. ඒ වගේම කසන ගතිය ඇති වෙන්න පුළුවන්. රතු වෙන්න පුළුවන්. වේදනාව යම් යම් තැන්වල ඇති වෙන්න පුළුවන්. මෙන්න මේ වගේ දේවල් වෙනකොට ඒක පිළිබඳව සැලකිලිලා ගැන මුල් අවස්ථාවලදීම ප්‍රතිකාර ගත්තොත් ඒක පුළුවන් හොද කරගන්න වගේ මේ රෝගී තත්ත්වය මොකක්ද කියලා දැනගන්න පුළුවන් මේ ප්‍රතිකාර ගන්න වෛද්‍යවරයෙකු ළඟට ගියම පස්සේ. ඔව් වෛද්‍යතුමනි. ඉතින් මම ඔබතුමාගෙන් අහන්න කැමතියි දැන් අපි රෝග ලක්ෂණ දන්නවනේ. මම දැකලා තියෙනවා සමහර අය සන්ධි වේදනාවක් ඇති වුණ ගමන් අපේ අය ගොඩාක් කරන දෙයක් තමයි උණු වතුරෙන් තවන එක. මේ වගේ දේවල් කරනවා. එහෙම නැත්නම් අතට අහු වෙන බාම් එකක් පාවිච්චි කරනවා ගොඩක් වෙලාවට. හැබැයි නිශ්චිත ප්‍රතිකාර වලට මම ප්‍රමාණය ගොඩක්ම අඩුයි. වෛද්‍යතුමනි මේ තවන එක එහෙමත් නැත්නම් මොනවා හරි බාම් එකක් ගාලා වේදනාව සමනය වෙනකන් ඉන්න එක ආතනයිටිස් වලට හොඳ දෙයක්ද? මේකමයි ඔබට පිළිතුරක් සාමාන්‍යයෙන් උණු වතුරෙන් දැවීම මම හොඳ නැහැ කියන්නේ නැහැ. නමුත් ඒක తాවකාලික යම්කිසි සුවයක් ඇති වෙන්න බලනවා. ඊළඟට අසු වෙන නැත්නම් දකින්න නැත්නම් අහවලා හොඳයි කියන එක් තෙල් වර්ග බාම් වර්ග පාවිච්චි කිරීම තුල ඒකම වෙනවා. ඒ තුල වෙන්නේ අර රෝගය යම් ආකාරයකින් මේ අවස්ථාවට පොඩි යට යෑමක් වෙනවා නැත්නම් මර්ධනය වීමක් වෙනවා. ඒකේ අමුද්‍ර නොදැනී යාමක් වගේ දෙයක්. මෙතනදී අර මොකක් හරි වේදනා නාශකයක් පාවිච්චි කරා වගේ දෙයක් තමයි එතන වෙන්නේ. ඒ වගේ දෙයකට පෙළඹීම ඒ තරම්ම සුදුසුයි කියලා මට කියන්න බෑ. ඉතින් වෛද්‍යතුමනි අවසාන වශයෙන් මම අහන්න කැමතියි මේ ආර්ථ්‍රයිටිස් නිට්ටාවටම සුව කරන්න පුළුවන්. පැහැදිලිවම පුළුවන්. ඒ ස්ථිරයි. මේක අපේ දේශීය ආයුර්වේද ක්‍රමේ මම මුලින්ම කිව්වා. රෝග ලක්ෂණ වලට නෙවෙයි ප්‍රතිකාර කරන්නේ. රෝග මූලය. ඒකට රෝග මූලයට ප්‍රතිකාර කිරීමේදී අපි මෙහෙම නිකන් උදාහරණයක් ගමු. ගහක් කපනවා. ගහේ මුල් සම්පූර්ණයෙන් ගලවල දැම්මොත් එතන ආය පැලයක් ඇති වෙන්නේ නැහැ. ගහ කැපුවා සමහර ගස්වල මුල් වල ඒ ගහේ කපපු තැන ආපහු පැලෙනවා. මේ අපේ ක්‍රමයේ තුල මම වෙනත් වෛද්‍ය ක්‍රම ගැන කතා කරන්නේ නැහැ. අපේ වෛද්‍ය ක්‍රමයේ තුල පැහැදිලිව මේ ආතරයිටිස් නිට්ටාවට සුව කරන්න පුළුවන්. ඒක ස්ථිරයි. හැබැයි මේ ආතරයිටිස් වලට මේ හැදිච්ච රෝගීන් තේරුම්ගෙන සුදුසු වෛද්‍යවරයා හමු විය යුතුයි. එහෙම නැතිව වෙනත් වෛද්‍ය කර්මයක බෙහෙත් පාවිච්චි කර ඒක ලේසි නිසා ඒවා පාවිච්චි කර අපේ බෙහෙත් තෙල් ටිකක් ගන්න ඔය මොනවා හරි ලේපයක් ගන්න එහෙම මේක දේශීය වෛද්‍ය ක්‍රමයේ ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. අංග සම්පූර්ණ ප්‍රතිකාර ක්‍රමයක් නෙවෙයි. අර මුලින් යවුවා වගේ තැවීම් කරනවා ගෙවල් වල තමන්ට හිතන්නේ. ඒ අපේ වෙදකමේ තියෙනවා
ඒ තවන්න ඕන අවස්ථා. රෝග තත්වය අනුව සමහර අවස්ථාවල තවන්න හොඳ නැහැ. සමහර අවස්ථාවල බෙහෙත් බඳින්න හොඳ නැහැ. සමහර අවස්ථාවල බෙහෙත් බොන්න හොඳ නැහැ. සමහර අවස්ථාවල ඒ රෝගී තත්වයට මූලික වශයෙන් යෙදිය යුතු ඖෂධ යොදන්නේ නැතුව ඒ අතරමැදදී නැත්තම් අවසානයේදී යොදන ඖෂධයක් ඒ ඇයිද දීමෙන් සමහර විට ඒ රෝගී තත්ත්වය වැඩි වෙනවා. සමහර විට සමහර රෝගී දැන් අපි දන්නවා වාතය, පිත්ත, කප්ප මෙන්න මේ වගේ ඒකට මේවා එකක් දෝෂ කරන දෙකක් දෝෂ කරන තුනම දෝෂ මේ දෝෂේ මොකක්ද කියන්නේ පළවෙනිම හඳුනා ගන්න. මේක හඳුනාගෙන තුන් දොස්ත දෙකක්ද එකක්ද. එතකොට මෙයාගේ රෝගී තත්ත්වයේ බලපෑම කොහොමද? එයාගේ වයස තත්ත්වය කොහොමද? එයා කොයි වගේ ජීවිතයක්ද ගත කරන්නේ? මේ සියලු කරුණු දැනගෙන එයාට හරියට බෙහෙත් කරනවා. හරියට ප්‍රතිකාර කරනවා. අනිවාර්යයෙන් සම්පූර්ණයෙන්ම මේ ආතරයිටිස් කියන රෝගය කුමන රෝගයක් වුණා කුමන තත්ත්වයේ තිබ්බා කුමන වර්ගයේ වුණා ඊටවට සුව කරන්න පුළුවන්. ඒක තමයි මේ වීඩියෝ එකේ වටිනම දේ. ඉතින් වෛද්‍යතුමා කිව්වා වගේ නිට්ටාවටම සුව කරන්න පුළුවන් රෝගයක් තියාගෙන ඇයි ඔබ කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් පීඩා විඳින්නේ? අපි ළඟ ඔබට කායික වශයෙන්ුත් මානසික වශයෙන්ුත් බෙහෙත් තියෙනවා. පීඩා විඳින්න එපා. ලෙඩ රෝගයක් හැදුනහම ඔබ කායිකව වේදනාව විඳිනවා සේම ඒ ඔබේ මනසට බලපානවා. මනස නිරෝගී වීම තුළ සහ ඔබේ කය නිරෝගී වීම තුළ ඔබ නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙනවා. ඉතින් නිරෝගී පුද්ගලයෙක් බවට පත් වෙන්න මතක තියාගන්න. ඉතින් වෛද්‍යතුමනි අවසාන වශයෙන් යම්කිසි පැහැදිලි කිරීමක් ඔබතුමාට තියෙනවද කරන්න? ඔව් අපේ දෙලෙ දෙක මේ මහ ගෙදර නම් වූ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථාන කායික සහ මානසික වශයෙන් ප්‍රතිකාර ලබා දෙනවා කියන එක මම ඉතාමත් සන්තෝෂයෙන් කියනවා. අපේ මේ අසන අයට මේක ඉතාම අනිත්‍ය අවස්ථාවක්. ඔබේ කායික සියලුම රෝගවලට නිසි ප්‍රතිකාර ලබා ගැනීමට වගේම මානසික ඔබගේ ඇති ගැටලු වලට විසඳුම් ලබා ගන්නට පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මනෝවිද්‍යා විශේෂ වේදී උපාධ්‍යාපනයක් වන තිමාසා සංදීපනි මෙනවියකින් ඔබට ඒ සඳහා අවස්ථාව තියෙනවා හමු වී ඔබේ ගැටලුව ඉදිරිපත් කරන්න. ඒ සඳහා දිස්වන දුරකථන අංකයේ වෙලාව ලබා ගන්න. ඔව් වෛද්‍යතුමනි. ඉතින් කයටත් මනසටත් නිරෝගීකම දෙන්න අපි සූදානම්. තවත් වීඩියෝ එකකින් හමු වෙනතුරු අදට ඔබෙත් සමගන්නවා මේ හෙළවෙදකමේ මහගෙදර. අයිබෝවන්.